Hello everyone. අදම මං එක්ක මෙහෙ තියෙන බාර් එකකට. අද බදාද දවසක්. අපි කතා වුණා අද බාර් එකට යමු කියලා. දැන් රෑ 9 පහ වෙලා වෙලාව. මේ තමයි මගේ outfit එක. එහෙනම් අපි දැන් යමු බස් එකක් ගන්න. This is my first time in Bordeaux going to bar. Thing සාමාන්‍යයෙන් හැම කන්ට්‍රි එකම වගේ තමයි මෙහෙත් ඉතින් බාර් එක පටන් ගන්නෙ 10න් පස්සේ වගේ කට්ටිය නැහැ එතකන්. ඊට පස්සේ 2 3 විතර වෙනකන් තියෙනවා. දැන් වෙලාව 9:34යි. අපි බාර් එකට යනවා කියලා කතා කරගත්තේ 9:45ට. කොහොම හරි බස් එකක් තියෙන්නේ 9:54ට. ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. මේ තමයි බස් ලිස්ට් එක. කියන්නේ බස් ඉන්නේ ටයිම් ටික. මට එතනට බස් එක ගියොත් 9:00ට ලං වෙනවා. 9:00 නෙමෙයි සෝරි 10:00 ලං වෙනවා. මේ සීතල කියන්න මොනවද කියලාත් සිහි නැහැ. කොහොම හරි ඉනස් කිව්වා මම එක්ක යන්න එන්නම් කියලා. As she said it's just 10 minutes away from her to here. Let's see what will happen. And the other thing is මේ දවස්වල තාම ෆෝල් එක පටන් ගත්තා විතරයිනේ. මේ සීතල මට දරා ගන්න බෑ. I'm like freezing here. මේ වෙලාවට පාර මේ වගේ තමයි. කට්ටිය ඉතින් ඇත්තටම අඩුයි රෑනේ. මේ තමයි මම ඉන්න පැත්ත. And this is me. I'm waiting for Ines. And here she comes. Hi. I'm doing my vlog. Sorry. Yeah. Okay, so we will go to Joel. We are going to pick up him too. Oh yeah. Don't mind the video. Okay, so where is? I will up there. Okay. The message. Yeah. I was already in Bordeaux. So Really? yes. Right there? Yes. Oh my god, so sorry. I didn't check it earlier. My bad. And then what happened with Joel? Oh, he wait at the apartment. Okay. Oh no, it's raining. My god. Hi. Hi. Hey, what's up? Okay, come on. This is this way is the rugby stadium. Stadium. Yes, rugby. I am the tourist guide. දැන් කායක පාක් කරලා ට්‍රෑම් එකක් ගන්න යනවා. මොකද අපි යන්නේ වික්ටෝරියාවට. එතන පාකින් ස්පේස් එකක් නැහැ. අපි මේ පයින් යන්නේ ට්‍රෑම් එක ගන්න. There are powders, that's a good thing. It's not... I think they have vodka or rum or something. What is? I don't. Vodka? Vodka? Ah, vodka. Yeah. Maybe. Otherwise I can't drink. I don't drink beer. And do you drink rum? Yeah. Because it's a very famous pub to drink from. Rum in Bordeaux. Yes. Okay, cool. ඉනස් කියපු විදිහට ක්‍රිස්මස් එකට මේ පැත්ත හරිම ලස්සනයි. ලස්සනට ඩෙකොරේට් කරනවලු. එතකොට මේ තමයි සිටි සෙන්ටර් එක. හරි. එහෙනම් අපේ ට්‍රෑම් එක තමයි මේ එන්නේ. අපි මේක නැගලා වික්ටෝරියාවට යනවා. එතන තියෙන බාර් එකකට තමයි යන්නේ. එහෙනම් let's go. එතකොට මේ තමයි වික්ටෝරියාවල ඒරියා එක. මෙතන තමයි ගොඩාම බිසි රෑට. මේ හරියේ බාස් පබ්ස් ක්ලබ්ස් ඔක්කොම තියෙනවා. අපි අද යන්නේ බාරකියුඩා කියලා පබ් බාර් එකකට. ඒක ඩාන්ස් බාර් එකක් මෙයාලා කියන විදිහට. ඒ කියන්නේ ඩාන්ස් ප්ලස් ඩ්‍රින්කින්. අපි ඩ්‍රින්ක්ස් ඕඩර් කරලා දැන් මේ ඩ්‍රින්ක්ස් එනකන් තමයි ඉන්නේ. ඒතර මේ පෙන්නන්නේ ඒ බාර් එක. මෙතන ස්පේස් ගොඩක් අඩුයි. හැබැයි කට්ටිය ගොඩක් ඉන්නවා. මේ ජෝයල් ගත්ත ටෙකිලා ෂොට්ස් 3.
අපි 3 දෙනාට තමයි අරන් තියෙන හැබැයි මට නම් ඉතින් ටෙකීලා මං කැමති නෑ. මේනේ ජොයල්. සමහරලාට ෆ්‍රෙන්ඩ්ස් සින්දු යනවා. එතකොට ඉතින් ඒව නටන අය දිහා බලාගෙන ඉඳලා ඒ වයිබේට සෙට් වෙනවා. මොකද මම සින්දු දන්නේ නැහනේ. මේ තමයි යාළගේ කලෙක්ෂන් එක. මෙතන නම් හරිම ලස්සනයි යන්නේ. මේ පාටේට තමයි ආසම් බලන්නකෝ දැන් වෙන දේ. විදිහට අපි එන්ජොයි කළා. දැන් මේ ආපහු යන ගමන්. අපි මෙතනින් එළියට එනකොට දෙකට ළඟයි. අපිට යන්න උනා මොකද ඊට පස්සේ දවසේ උදේ ලෙක්චර්ස් තියෙනවා 9:00ට ඒක කට් කරන්නත් බෑනේ. කොහොම හරි එළියට එනකොට අපි දැක්ක ෆොටෝ බූත් එක. Okay, we got in a photo booth. I couldn't record it because I was busy taking photos. අපිට බහුව ට්‍රෑම් එක අල්ලගන්න දුවන්න උනා. කොහොම හරි මේ ආපහු යන ගමන්. And this was our selfie video of the night. Okay. Joel, can you give me like your opinion about today's night? Well, I think Ines has the best options for going party in Badu. So I believe in every decision now she has to make because it was like a biggest and also one of my greatest night here. Awesome. ඔය විදිහට තමයි ඉවරුනේ. මට එතනින් එහාට වීඩියෝස් ගන්න අමතක වුණා. So anyway, bye.